දරුවා රුචිකා ඔයාගේ සිරුරෙන් ඉන්නේ ද්‍රෝහිකමේ ගතක්. ඔයාගේ මාව මුණ ගැහෙන්නේ නෙවෙයි. මාව විනාශ කරන්න නේද? මට සමාව වෙන්න ගුරු දේවයනි. මට ආරියන්න ඕනි. යමුනා කිව්වා ආරියන්න සදාටම මගේ කරගන්න නම් නාගමාණික්කේ තියෙන රාසිකත දොරට වේ යතුරු ඔයාගෙන් උදුර ගන්න කියලා. ඒකට ඔයාගේ පණ දෙන්න වෙනව නම් මම ඒකත් කරනවා. ආදරය කියන්නේ පරිත්‍යාගයක් රුචිකා. ඒත් ඔයා කරන්නේ වෙලදාමක්. සූර්ය වංශයේ කුමාරයාව මරලා දාන්න හදන යමුනාට ඔයා උදව් කරනවද? මම්මගේ දරුවෙක් වගේ හදපු ඔයාගේ අතින්ම මගේ මන්නේ සිත් වෙන එක මගේ තායය වෙන්නේ නැති. නෑ. මම මොකද්ද මේ කළේ? කුරුදේවේනි මට සමාව වෙන්න. මම පව්කාරියක්. ඒත් මට ආරියන්න ඕනේ. මට යාව ඕනේ. රුචිකා ඔයා අපේ කුරුදේවයන්ව මැරුවා. අපේ තාත්තා වගේ හිටපු අපිට පණ දුන්න මනුස්සයා ඔයා මැරුවා. ඕනන්නේ මම මැරුවා. හැමෝම ආජන්කින් ඈත් වෙන්න කියන්න. කුරුදේවයනුත් කිව්වේ ඒකමයි. මට බාධා කරන හැමෝම මම මරනවා. අදින් පස්සේ මට සහෝදරියක් නැහැ. රුචිකා මම මට කොච්චර ආදරය කළාද? ඒත් ඔයා අත නාග වංශයටම නිග්‍රහ කළා. මම පොරොන්දු වෙනවා. කුරුදේවයන්ගේ මේ ලේ වෙනුවෙන් මම මාට කවදාවත් සමාව දෙන්නේ නැහැ. මම ඔයාට වෛර කරනවා. අදීතම් ඔයා මගේ පරමාතුරා. හොඳයි. මටත් ඔයාගේ ආදරය ඕනේ නැහැ. අපි බලමු ආර්යයන් කාගේ පැත්තද කියලා. යම් ළඟට මම යනවා. එයා තමයි දෙන්නගේ එකම අයියා. බොහොමයි රුචිකා. කුරුදේවයන් නැති ලෝකේ නාගමාණික්‍ය ආරක්ෂා කරන්න දැන් කවුරුත් නැහැ. අනන්‍යයෙන් තනි වෙලා. හෙට සූර්යෝදයවත් එක්ක ආර්යයන්ගේ ලේ වලින් මම අමරණීය වෙනවා.